හරි ඩයිසකරයිඩ් වල ෂෝට් නෝට් එක ගන්න එන්නේ ළමයි. ඔය ඩයිසකරයිඩ් ගත්තම නම් මම කිව්වා මොනොසකරයිඩ් අණු දෙකක් එකතු වෙලා හැදෙන්නේ කියලා. කිව්ව නේද? මතකයිනේ? ඩයිසකරයිඩ් ඩයිසකරයිඩ් මම කිව්වා මොනොසකරයිඩ් අණු දෙකක් එකතු වෙලා තමයි මේ ඩයිසකරයිඩ් හැදෙන්නේ කියලා. මාත් එක්කම ෂෝට් නෝට් එක ගන්න. මොනොසකරයිඩ් අණු දෙකක් එකතු වෙලා තමයි ඩයිසකරයිඩ් හැදෙන්නේ. ජල අණුවක් පිට වෙනවා කියලා කිව්වා. මේ උගන්වපු ටිකමයි ළමයි ආයෙ කියන්නේ මේ ෂෝට් නෝට් එක ගන්නකොට. ඊට පස්සේ ළමයි මේ ජලනෝ පිට වෙනවා කියලා කිව්වා. ඒ වගේමයි මම මේ ටිකේ මේ අනුක සූත්‍ර ටික කිව්වා. ඩයිසකරයිඩ් වල අනුක සූත්‍රය හැදෙන විදිය අරන් පෙන්නුවා. මම මේ දැන් ෂෝට් නෝට් එක නිසා එකපාරම දානවා ළමයි. මේ ටික C6යි H12යි O6යි ආයි C6යි H12යි O6යි මොනසකරයිඩ් අණු දෙකමයි. ජලාණුවට H2O කියන්නේ හයිඩ්‍රජන් දෙකක් සහ ඔක්සිජන් දෙකක් අඩු වුණාට පස්සේ C12යි H22යි ඕ ළමයි 12 එකක් අඩු නම් 11. හරිද? හරි. ඊට පස්සේ මෝල්ටෝස් ගැන කතා කරන්න ඕන ළමයි සුක්‍රෝස් තුයි ලැක්ටෝස්. ඔය ටික සමීකරණ තුන දාගන්න. සමීකරණ තුන දාගන්න. හරිද? අපි ලියාගමු මෝල්ටෝස් සුක්‍රෝස් සහ ලැක්ටෝස්. හරි? සමීකරණ දෙක කියන්න බලන්න ළමයි. මතක මේ මොන සැකරයිඩ් දෙක එකතු වුණාමද මෝල්ටෝස් හැදෙන්නේ? මෝල්ටෝස් හැදෙන්නේ මොන සැකරයිඩ් දෙක එකතු වුණාමද? ග්ලූකෝස් කියන ආකාරය අණු දෙකක්. ඒ කියන්නේ ඒ ආකාරයෙන්ම අණු දෙකක්. ග්ලූකෝස් අණු දෙකක්. ලියා ගන්න තමයි ග්ලූකෝස් දාන ග්ලූකෝස් මෝල්ටෝස් දාන ජලයන්. හරිද? ජලය කියලා දැම්මත් හරි. ඊට පස්සේ මේ ජලය කියලා දාමුකෝ ළමයි. ජලය නිකන් ගැලපෙන්නේ නැහැ වගේ. ජලය. ඊට පස්සේ සුක්‍රෝස් දෙන්නේ ළමයි ග්ලූකෝස් සහ ෆ්‍රුක්ටෝස්. නැත්තම් ෆ්‍රක්ටෝස් එකතු වෙලා. ග්ලූකෝස් අණුවක් ෆ්‍රුක්ටෝස් අණුවක් එක එකතු වෙලා සුක්‍රෝස් සහ ජලය හැදෙනවා. හරිද? ජලය හැදෙනවා. ලැක්ටෝස් ගත්තම ළමයි. හරිද? ලැක්ටෝස් ගත්තට පස්සේ ග්ලූකෝස් අණුවක් ගැලැක්ටෝස් එක්ක එකතු වෙලා තමයි ග්ලූකෝස් ගැලැක්ටෝස් අණුවක් එක්ක එකතු වෙලා ලැක්ටෝස් සහ ජල අණුවක් හැදෙනවා. ලැක්ටෝස් සහ ජලය හැදෙනවා. ඔය ටික ගන්න විදිය ළමයි කියලා දුන්නා. ඒ ටික දාගන්න ඕන වෙනම. මෙතනින් දාන්න. හරිද? මෙතනින් ලියන්න මොනොසැකරයිඩයි ඩයිසැකරයිඩයි කියලා මේ දෙපැත්තට දාලා ලියන්න. මොනෝ ඩයි. මම මේ ටිකම ලිව්වා ළමයි කලින්. කලින් ලියලා ඇත්තේ හරිද?
ග්ලූකෝස්තුයි ෆ්‍රුක්ටෝස්තුයි ගැලැක්ටෝස්තුයි මොනසගලේ ආකාරත මොකද්ද? ග්ලූකෝස් මේ පිළිවෙලට මතක තියාගන්නවා මේ විදිහට මේ ගලපලා නම් ගන්නෙ ග්ලූකෝස් ඔක්කොම ඉවරලා මේ පිළිවෙලම මතක වුණා. ග්ලූකෝස් ෆ්‍රුක්ටෝස් ගැලැක්ටෝස් මෝල්ටෝස් සුක්‍රෝස් සහ ලැක්ටෝස්. ළමයි ග්ලූකෝස් ඉස්සරහින්ම මේ මෝල්ටෝස් ලියන්න ඕනේ. නැත්තම් එහෙම මේදී මේ විදිහට ලියන්න ඕනේ. ග්ලූකෝස් ඉස්සරහින් මෝල්ටෝස් ලියන්න ඕනේ. ෆ්‍රුක්ටෝස් ඉස්සරහින් සුක්‍රෝස් ගැලැක්ටෝස් ඉස්සරහින් ලැක්ටෝස්. නැත්තම් මේ පිළිවෙල වැරදුනොත් ළමයි ගන්න උත්තර මේ කොච්චර ගන්න විදිය මතක තියාගත්තත් පිළිවෙල වැරදුනොත් ළමයි වැඩක් නෑ වැඩි අසාර්ථකයි. මොකද මේ උත්තරේ වර්ධනය. මේ තියෙනවා මෙන්න ග්ලූකෝස් මම මේ පොඩ්ඩක් ග්ලූකෝස් අණු දෙකක් විතර දෙකක් දාන්නම් මම. හරිද? ග්ලූකෝස් අණු දෙකක්ම එකතු වෙලා මෝල්ටෝස් හැදුනා. හරිද? ග්ලූකෝස් අණු දෙකක්ම එකතු වෙලා මෝල්ටෝස් හැදුනා. ඊළඟට ග්ලූකෝස් සහ ෆ්‍රුක්ටෝස් එකතු වෙලා ග්ලූකෝස් අණුවක් සහ ෆ්‍රුක්ටෝස් අණුවක් එකතු වෙලා තමයි සුක්‍රෝස් හැදෙන්නේ. ඒ ඊතල දෙක මම මේ විදිහට දාන්නම්. ඊට පස්සේ අවසාන එක තමයි ග්ලූකෝස් අණුව සහ ගැලැක්ටෝස් අණුවක් එකතු වෙලා තමයි ලැක්ටෝස් හැදෙන්නේ. ලැක්ටෝස් ජීර්ණය වුණාට පස්සේ ආයෙ මෙහෙම කියන්න පුළුවන් ලැක්ටෝස් විතරක් නෙවෙයි. ලැක්ටෝස් ජීර්ණ වුණාට පස්සේ ගැලැක්ටෝස් සහ ග්ලූකෝස් හැදෙනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම ළමයි මේ සුක්‍රෝස් ජීර්ණය වුණාට පස්සේ හැදෙන්නේ මොනවද? සුක්‍රෝස් කියන්න බලන්න. සුක්‍රෝස් ජීර්ණයේ අන්තඵලය. අන්තඵලය නෙවෙයි අන්තඵලයන් දෙකක් තියෙනවා. අන්තඵලයක් ඇහුවොත් තමයි මේ එතන තියෙන උත්තරේ ගහන්න ඕන ග්ලූකෝස් හරි ෆ්‍රුක්ටෝස් හරි තියෙද කියලා බලන්න. ගොඩක් වෙලාවට දෙන ෆ්‍රුක්ටෝස් මේ සුක්‍රෝස් ජීර්ණයේ අන්තඵලයේ විදිහට මේ ග්ලූකෝස් හරි ෆ්‍රුක්ටෝස් තමයි හැදෙන්නේ. හරිද? ඒ වගේමයි ළමයි මේක තමයි ෂෝට් නෝට් එක. ඒ වගේමයි මේ මෝල්ටෝස් ජීර්ණයේ අන්තඵලය ඇහුවොත් ග්ලූකෝස් අණු දෙකක්ම තමයි. ග්ලූකෝස් අණු දෙකක්ම තමයි. හරිද? ඔය ටික ළමයි හොඳට මේ මතක තියෙන්න ඕනේ. මේ ෂෝට් නෝට් එකේ ෂෝට් නෝට් එක ළමයි මේ ස්පෙෂල් නෝට් එක ළමයි මේක මේ මෙහෙම ගහන්නේ නැහැ කොහෙවත් ඈ. මේ ක්ලාස් වල ගහන එක නේ මතක තියාගන්න ලේසි වෙන ගහන්නේ බලන්න. ඒව නැත්තම් ගහලා දෙන්න ඕනේ වෙන්නේ තමන් හදා ගන්න ඕන දේවල් මේ තවත් කරලා දෙන්න ළමයි මේ වැඩේ ලේසි කරන්න ඕගොල්ලෝ. නැත්තම් මේව තනියම කරගන්න දේවල් නෙවෙයිනේ. ඒ නිසා තමයි මේ කරලා දෙන්නේ. අතර දෙන දෙයින් ප්‍රයෝජනයක් ගන්න ළමයි. තමන්ගේ අතරම ලැබෙන දෙයින් ප්‍රයෝජනයක් ගන්න. ඔයාලගේ වයසේම ළමයි ඉන්නවා මේ ෂෝට් නෝට් එකක් කිසිම දෙයක් නැහැ. උගන්නන ටික අහන් ඉඳලා ඇවිල්ලා ඒක කටපාඩම් කරලා එක්සෑම් ලියන අය. එහෙමයි ඉන්නවා. එතකොට මේ ඒ අය අතරින් ඔයාලා මේ වාසනාවන්ත අතටම මේ දේවල් ලැබෙනවා. ඒ ලැබෙන දේ ළමයි පාවිච්චි කරන එක ඔයාලගේ වැඩක්. ප්‍රයෝජනෙට ගන්න එක ඔයාලගේ වැඩක්. ෂෝට් නෝට් එකක් ලැබෙනවා ළමයි උගන්නන කොටස. උගන්නන කොටස නැවත රිවයිස් කරනවා. ඊට අමතරව දැන් මොනවද ළමයි? ආයෙත් පේපර්ස් කරද්දී අහුවෙන්නේ. මෙන්න මේ කොටස් තියෙන තමයි මම මේ දැන් මේ ඩයිසැකරයිඩ් දෙන්නේ. දැන් මේ ඩයිසැකරයිඩ් කියලා ඔය මේ ස්ක්‍රීන් එකේ තියෙන ටික තියෙන ප්‍රශ්නයකට උත්තර ලියද්දී ළමයි මෙන්න මේ ටික මතක් වුණා නම් ඇති. මේ ටික තමයි මතක් වෙන්න ඕන. ඔයාලට මතක් වෙන්න ඕන ඔය ටික. සරල කිව්වොත් ඔය ටික. ඔය ටික මතක ගන්න ළමයි ප්‍රශ්නෙක උත්තර ලියන එක නැති. ඒක වැඩක් නෙමෙයි. හරිද? එතකොට ළමයි මොනොසැකරයිඩ් එක කතා කරලා ඉවරයි ඩයිසැකරයිඩ් ඉවරයි පොලිසැකරයිඩ් ඉවරයි. ආයෙ ළමයි දැන් කාබෝහයිඩ්‍රේට් තුනම ආකාර තුනම කතා කරලා ඉවරයි. ඊට පස්සේ කාබෝහයිඩ්‍රේට් වල වැදගත්කම කතා කරන්න තියෙනවා. කාබෝහයිඩ්‍රේට් වල වැදගත්කම ගැන කතා කරන්න තියෙනවා. මම ළමයි ප්‍රශ්නයක් දෙන්නම්. ඕලෙවල් ප්‍රශ්නයක් 2018 අහපු ප්‍රශ්නයක් ළමයි 2018. හරිද? ලියා ගන්න ළමයි.
මෙන්න මේ විදිහට හරිද? මේ ෂෝට් නෝට් එක දාලා ඉවරයිනේ. හරි.